ආයිබෝවන් අපි අද මේ වීඩියෝෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඇමර්සන් වනාන්තරය පිළිබඳවයි. ඇමර්සන් වනාන්තරය කියන්නේ දකුණු ඇමරිකානු මහද්වීපයේ පිහිටි ලෝකයේ විශාලතම නිවර්තන වැසි වනාන්තරයයි. එය ඇමර්සන් ගංගා ද්‍රෝණිය පුරාම පැතිර තිබෙනවා. දකුණු ඇමරිකානු රටවල් 9ක භූමිය පුරා පැතිර තිබෙන මෙය වනාන්තරයෙන් 60%ක් පමණ පවතින්නේ බ්‍රසීලයේ. පේරු රාජ්‍යයේ කොලොම්බියාව, බොලිවියාව, ඉක්වදෝරය, වෙනිසුලාව, ගයානාව, සුරිනිමාව සහ ප්‍රංශ ගයානාව යන රටවල් 9 පුරාම මෙය පැතිර පවතිනවා. ඇමර්සන් වනාන්තරය වර්ග කිලෝමීටර් මිලියන 6.7ක් එහෙම නැත්නම් සැතපුම් මිලියන 2.6ක් පමණ විශාලයි. ගෝලීය දේශගුණය පාලනය කිරීමට මෙය විශාල කාර්යභාරයක් සිදු කරනවා. එය වායුගෝලයේ විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් උරාගෙන ඔක්සිජන් විශාල ප්‍රමාණයක් නිපදවනවා. ඒ වගේම පෘථිවියේ දේශගුණය ස්ථාවරව තබා ගැනීමටත් උදව් වෙනවා. දකුණු ඇමරිකාව පුරා වර්ෂාපතන රටාවටත් බලපෑම් කරනවා. ඇමර්සන් වනාන්තරය කියන්නේ ජෛව විවිධත්වයේ කේන්ද්‍රස්ථානයක්. ලෝකයේ දන්නා විශේෂයන්ගෙන් 10%ක් පමණ ජීවත් වෙන්නේ මෙහි. ශාක විශේෂ 40000කට අධික ප්‍රමාණයක්. පක්ෂීන් විශේෂ 1300ක් පමණ මෙහි ජීවත් වෙනවා. ක්ෂීරපායින් විශේෂ 430කට අධිකයි. උභයජීවීන් 1000කට අධිකයි. පිරිදිය මසුන් විශේෂ 3000කට අධිකයි. ඒ වගේම කෘමීන් මිලියන ගණනක් මෙහි ජීවත් වෙනවා. මිලියන 47කට අධික ජනතාවක් ඇමර්සන් කලාපයේ ජීවත් වෙනවා. මිලියන 2කට අධික ආදිවාසී ජනතාවක්ද එයට ඇතුළත්. ඔවුන් විවිධ ගෝත්‍ර 400කට පමණ අයත් වෙනවා. කනගාටුව තමයි ඇමර්සන් වනාන්තරය දැන් විශාල තර්ජනයකට මුහුණ දීලායි තියෙන්නේ. ගවයන් ඇති කිරීම, සෝයා වගාව, නීති විරෝධී දැව කැපීම, පතල් කැණීම සහ මහාර්ග තැනීම වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇමර්සන් වනාන්තරය වේගයෙන් විනාශයට පත් වෙනවා. සරලව කිව්වොත් ඇමර්සන් වනාන්තරය කියන්නේ පෘථිවියේ පැවැත්මට අත්‍යවශ්‍ය මිල කළ නොහැකි ස්වභාවික සම්පතක්. ඇමර්සන් වනාන්තරය කියන්නේ පුදුම දේවල් වලින් පිරුණු තැනක්. ඒක විශ්මිත කියන වචනයටත් එහා ගිය තැනක්. බ්‍රසීලයේ මනාවුස් නගරය ළඟදී ගංගා දෙකක් එකට එකතු වෙනවා. එකක් තද කළු පාටයි, අනෙක මඩ පාටයි. පුදුමය කියන්නේ මේ ගංගා දෙකේ උෂ්ණත්වය, වේගය සහ ඝනත්වය වෙනස් වෙන නිසා එකට කලවම් නොවි කිලෝමීටර 6ක් පමණ යනකම් පැහැදිලි පාට දෙකකින් එක ළඟින් ගලාගෙන යනවා. රෝස පාට ඩොල්ෆින්ලා ඇත්තටම මුහුද නෙවෙයි. ඇමර්සන් ගඟේ ජීවත් වෙන ඩොල්ෆින් විශේෂයක් ඉන්නවා. එයාලා වයසට යද්දී සමහර වෙලාවට ලස්සන රෝස පැහැයක් ගන්නවා. ලෝකේ ඉන්න ලස්සනම දීප්තිමත්ම පාට තියෙන ගෙම්බන් ඉන්නේ මෙහි. හැබැයි ඒ ලස්සන පාටින් කියන්නේ අනතුරු ඇගයුමක්. ලෝකයේ විශ්ව සතුන් අතරින් සමහරක් තමයි මේ පොඩි ගෙම්බන්. මාරාන්තික විස සහිත ගෙම්බෙක් වන මොහු ගෑවුණත් මිය යන තරම් විස අධික සතෙක්. ප්ලාස්ටික් කියන මේ කටුස්සාට පුළුවන් එයාලගේ පස්සේ කකුල් හරිම වේගයෙන් පාවිච්චි කරලා වතුර මතු පිට දුවගෙන යන්නට. විදුලිය හදන මාළු. මේක ඇත්තටම මාළුවෙක්, ආන්ෙක් නෙවෙයි. හැබැයි Tamanව ආරක්ෂා කරගන්නත්, දඩයම් කරන්නත් වෝල්ට් 600ත් 800ක් විතර ප්‍රබල විදුලි සරක් නිපදවන්නට මොහුට පුළුවන්. හුදකලා ආදිවාසී ගෝත්‍ර. අදටත් මේ 2025 වසරටත් ඇමර්සන් වනාන්තරයේ ගැඹුරුම තැන්වල නූතන ලෝකය එක්ව කිසිම සම්බන්ධතාවයක් නැතිව සියවස් ගණනක් පැරණි විදිහට ජීවත් වන ආදිවාසී කණ්ඩායම් ඉන්නවා. වනාන්තරයේ හැම අස්සක් මුල්ලක් ගානෙම තවමත් විද්‍යාව හොයාගෙන නැති අලුත් ශාක සහ සත්ත්ව විශේෂ දහස් ගණනක් ඉන්නවා. ඇමර්සන් වනාන්තරය කියන්නේ ඇත්තටම ශාක රාජධානියක්. මෙහි පුදුම හිතෙන ශාක විශාල ප්‍රමාණයක් තිබෙනවා. වික්ටෝරියා ඇමසොනිකා යෝධ දියමානෙල්. මේක ලෝකයේ තියෙන විශාලතම දියමානෙල් වර්ගයයි. මේකේ කොළයක් අඩි 10ක් මීටර් 3ක් විතර විශාල වෙනවා. හරියට වතුරට තියෙන කොළ පාට පිඟානක් වගේ. ඒ කොළවල යටපැත්තේ කටු වලින් පිරීලා තියෙනවා මාළුවන්ගෙන් බේරෙන්නට. හොඳටම වැඩුණු කොළයකට පුංචි දරුවෙක්ගේ කිලෝ 30ක 40ක පමණ වගේ බරක් දරා ගන්නට පුළුවන්. බ්‍රොමිලියාඩිස් මේවා ගස් උඩ හැදෙන අන්නාසි පවුලට අයිති ශාකයක්. මේ ශාකවල කොළ හැදිලා තියෙන්නේ මැද පොඩි කෝප්පයක් වගේ හැදෙන විදිහට. මේකේ වතුර එකතු වෙනවා. පුදුමේ කියන්නේ මේ පොඩි වතුර ටික ඇතුලේ වෙනමම පොඩි පරිසර පද්ධතියක් හැදෙනවා. ගෙම්බන්, කෘමියන් සහ පොඩි සතුන් මේ වතුර බීලත් ඒකේ පිටතර දාලත් ජීවත් වෙනවා.
පැෂන් ෆ්ලවර්. අපි කන පැෂන් වගේම වැල් වර්ගයක්. මේකේ මල් හරිම සංකීර්ණයි. ලස්සනයි. සමහරු කියනවා ඒක පිටසක්වල මලක් වගේ කියලා. මේ ශාකයේ කොළ කෑවොත් සමනල දලබුවන්ටත් විස වෙන රසායනික ද්‍රව්‍ය හදන්නත් මේ ශාකවලට පුළුවන්. මන්කී පොට්රික් විශාල ගෙඩි හැදෙන උස ගහක්. මේකේ ගෙඩිය හරියට පියනක් තියෙන පොඩි මැටි මුට්ටියක් වගේ. ඇට ටික පැහුණාම මේ පියන ඇරිලා ඇට ටික බිමට වැටෙනවා. මේ ගෙඩිය හරිම ශක්තිමත්. මේවා ඇරුණාම තවත් දහස් ගණනක් ඕකිඩ් වර්ග ලෝකයටම බෙහෙත් හදන ශාක වර්ග සහ තවමත් විද්‍යාඥයන්ට හරියට හඳුනා ගන්නවත් නැති ශාක විශේෂ මිලියන ගණනක් ඇමසන් වනාන්තරයේ තියෙනවා. ඉතින් ඇමසන් වනාන්තරය කියන්නේ විශ්වයේ දේවල් පිරුණු පිහිසුණු වගේම පෘථිවියට නැතිවම බැරි වනාන්තරයක් වෙනවා. ඉතින් මේ වගේ දේවල් නිතරම දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ්ස් කරගෙන යන්න අමතක කරන්න එපා.